ඔයාලට කොහොමද? මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ මං හදන රසම රස පරිප්පු කරි එකයි ගෝව මැල්ලුමයි. එහෙනම් අද අපි රසට පරිප්පුවකුයි ගෝව මැල්ලුමකුයි හදමු. එන්න මාත් එක්ක. මුලින්ම මම උණු කරන දේවල් ලෑස්ති කරලා තියෙන්නේ. මුලින්ම මම ගෝව ටික හීයට කපා ගත්තා. ඊට පස්සේ ගෝව මැල්ලුමට පොල් මැල්ලුම අඹරගත්තා. පොල් මැල්ලුම අඹරගත්ත හැටි මම ඊළඟට දාන්නම්. මේ පොල් මැල්ලුමට දාලා තිනවා ලුණු, කහ, රතු ලුණු, පොල් දාලා තමයි මේක අඹරලා තියෙන්නේ. ඊට පස්සේ මේක ටෙම්පරාදු කරගන්නවා මම. මේක ටෙම්පරාදු කරගන්න කරපිංචා, අවු මිරිස්, රතු ලුණු අරගෙන තිනවා. ඊට අමතරව 3-5 වර්ග වලින් මට ඕන අබ ඕන. මම කුකින් වීඩියෝ එකක් කලින් පොඩ කරලා තිනවා. ඒ වුණාට වොයිස් වීඩියෝ එකක් කරන්නේ මේ අද. ඒක නිසා මේකේ අඩපාඩු ගොඩක් ඇති. ඒක නිසා ඒවට සමා වෙන්න. මේ වීඩියෝ එක දැන් මෙච්චර වෙලා බලන් ඉඳි ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් මාව ෆලෝ කරගෙන යන්න. අපි එහෙනම් ගෝව මැල්ලුම හදමු. මුලින්ම මම ලිප පත්තු කරගත්තා. ඊට පස්සේ මේකට තෙල් දානවා, පොල් තෙල්. පොල් තෙල් ටික මේ වගේ රත් වීගෙන ඉද්දී මම දානවා අබ. අබයට මේ වගේ ප්‍රමාණයක් මම දාගන්නවා. අබයට ටික මේ වගේ උතුරනකන් පිටක් කියලා තියාගන්නවා. ඊට පස්සේ මම මේකට රතු ලුණු, ඔයාලට ලොකු ලුණුවක් එකතු කරගන්න පුළුවන්. දැන් නම් මේක හරියට සුවඳයි. දැන් නම් මේක රන්වන් පාට වෙනකම් වැදිලා තියෙන්නේ. අපි මේකට කරපිංචි ටිකක්, රම්ප ටිකක් දාගමු. මේක චුට්ටක් ටෙම්පරාදු වෙනකම් අපි මම හදාගත්තු පොල් මැල්ලුමට ඒකට මම දාගන්න ඕන මේ ගෝවා, සෝදලා ගත්තු ගෝවා ටික එක දාලා මේ කලවම් කරගන්න උඩට. ගින්දර අඩුවෙන් තියාගන්න, නැත්නම් අර කරවේවි. මේ වගේ හොඳට මේ වගේ ගෝව ටික පොල් මැල්ලුමයි හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේකට අපි ගෝව ටික දාමු. ගින්දර චුට්ටක් වැඩි කරගෙන අපි හොඳට කලවම් කරගමු. දැන් නම් හරිම සුවඳයි. එහෙනම් ඔන්න මගේ රසම රස ගෝව මැල්ලුම හදලා ඉවරයි. එහෙනම්